Hi everyone. ඉතින් කොහොමද ඔයාලට? අද මං ගෙනාවේ වෙනස්ම vlog එකක්. අද මං ආව අපේ husband ලගේ ගෙදර. ඉතින් ටිකක් හවස් වෙලා හිතුණා අපේ වත්තක් තියනවා චුට්ටක් දුර යන්න ඕන. ඉතින් එහෙ යන්න ඕන කියලා හිතිලා මං හිතුවා ඒක ඔයාලත් එක්ක share කරගන්න. හැබැයි හිතුවේ නැති විදිහට මේ vlog එක it was very funny. මොකද කියලා ඔයාලා වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් මේ පැත්තේ හරිම ලස්සනයි කුඹුරු තියෙනවා ඇලවල් තියෙනවා වැව් තියෙනවා වලට ඉස්සරහට පෙනේ. ඉතින් so today we went together to see our land. එහෙනම් යම් මාත් එක්ක. ඉතින් මට තව දෙයක් කියන්න ඕන කියලා හිතුණා. අපි තායිලන්ඩ් ගියා. ඔයාලා දැක්කා මම vlogs දාලා තියෙනවා. ඉතින් මම ලංකාවට එන ටික මට වීඩියෝස් කරගන්න බැරි වුණා. හේතුව නම් මතක් වෙනකොට දුකයි. ඉතින් හැබැයි මොනා කරන්නද? මම ඒක පස්සේ කියන්නම්. අපි ඉස්සෙල්ලා යන්කෝ අපේ වත්ත බලන්න. ඉතින් මට කියන්න ඕනුනේ මම ලංකාවට එන වීඩියෝ එක මට vlog එකක් විදිහට දාන්නවත් මං ගාව වීඩියෝස් තිබුණේ නෑ. ඉතින් අපි ඉස්සෙල්ලා වත්ත බලලා ඇවිල්ලා පස්සේ මං ඒක හේතුව කියන්න. අපි යන්කෝ ඉතින් අපේ වත්ත බලන්න. ඔන්න ඉස්සරහට අපිට තව යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. ඉතින් මේ පැත්ත හරිම ලස්සනයි. හැමතැනම තියෙන්නේ වතුර පාරවල්. මේ දවස්වල කුඹුරු කරන කාලෙනේ. ඉතින් අපේ ඔය හරියම තියෙන කුඹුරු. ඒ කුඹුරු වලට වතුර පාරවල් යනවා. ඉතින් හරිම ලස්සනයි මේ පැත්ත. අපේත් කුඹුරක් තියෙනවා. ඔතන අපි ගිහිල්ලාම බලමු. ඔන්න ඔයාලට පේනව නේද පොඩි ගෙයක්? ඒ තමයි අපේ වත්ත. මෙහේ ඉතින් කරන්ට් අටවල් ගහලා තියෙන්නේ. මොකද රෑ වෙනකොට අලි යාළුවෝ මේ පැත්තට එන නිසා. ඔන්න ඉතින් අපි ආව අපේ වත්තට. When I come to a place like this I feel extremely relaxed and light-hearted. ඉතින් තව ඉස්සරහට තමයි හොඳම හරිය බලන්න තියෙන්නේ. මොකද හිතුවේ නැති විදිහට වෙනස්ම විදිහ අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. අපි ගිහිල්ලාම බලමු. ඉතින් මේ යන්නේ වත්ත වටේට අපි යනවා. මොකද මං කිව්වනේ මෙහි අලි එනවා කියලා. ඉතින් හවසට ඇවිල්ලා හැමදාම කරන්ට් එක චෙක් කරලා බලන්න ඕන. ඉතින් මාත් අද හස්බන්ඩ් එක ගියා මේ කරන්ට් එක චෙක් කරන්න කියලා. ඉතින් මෙහෙම දැන් ගියාට මේ වත්ත අයිනේ දිගේ යන්න හරි අමාරුයි. මොකද වටේම තියෙන්නේ ඇල. හරිම අමාරුවෙන් තමයි යන්න ඕනේ. මේ දවස්වල වැස්ස නිසා ටිකක් කැලේ වැවිලා වගේ හරියට මඩ තියෙනවා. ඉතින් මේ දැල් ගහලා තියෙන්නේ මෙහි වඳුරෝ ඉන්නවා. වඳුරෝ ඇතුළට යනකොට මොකද පොල් තියෙනවනේ. ඒ නිසා දැල් ගහලා තියෙනවා. පේනවනේ වතුර පාරේ යනවා. දැන් නම් ටිකක් අඩු වෙලා මීට වැඩිය මේකේ වතුර යනවා. ඉතින් ඔන්න හිතා ගන්නවා බැරි වුණා. හස්බන්ඩ් කිව්වා හැබැයි එයා යන පාර දිගේ එන්න කියලා. හැබැයි ඉතින් නොසිතූ ලෙස මගේ කකුල එරුණ ළමයි. I couldn't think clearly about what I to do. ගොඩක් යටට ගියා. කකුල ගන්නත් බෑ සෙරෙප්පුවත් එක්ක. ඊට පස්සේ හස්බන්ඩ් ඇවිල්ලා සෙරෙප්පුව අත දාලා ගත්තේ. ඊයස්සේ මොකෙක්ද කෑවත් එක්ක මගේ කකුල. පේනවනේ වත්ත වටේ යන්න ගිහිල්ලා ඇවිල්ලා වෙච්ච දේ අන්තිමේට සෙරෙප්පුවක් නැතුව මඩ පිටින් තමයි යන්න උනේ. ඊට පස්සේ ඉතින් ඇලට බහැලා කකුල් දෙක හොඳට සෝදගත්තා. අරක කණ්ඩිය උඩ යන්න අමාරුයි. ලිස්සනවා. ඒ නිසා හස්බන්ඩ් සෙරෙප්පු දෙකත් අතේ අරගෙන යනවා. දැන් ඉතින් ඔය කණ්ඩිය උඩට යන්න බෑ ලිස්සන නිසා. දැන් ඔයාලට පේන කණ්ඩිය උඩට මම නගින්න ඕන.
It felt like a climb in a mountain. It was really amazing. I spent the whole evening today enjoy it so much. කොහොමhari ඒ ගොඩටත් නැග්ගා. ඊට පස්සේ මෙතන ඇලවල් දෙකක් එනවා දෙපැත්තකින්. ඔයාලට පේනවනේ ඒ ඇලවල් දෙකක් ඇවිල්ලා එකම තැනකට තමයි එකතු වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පේනව නේද ඔය වෙස්මූන්. මේ වෙස්මූන් එල්ලලා තියෙන්නේ රිලව් බය කරන්න. හැබැයි ඉතින් එයාලා නම් බය වෙන්නේ අපි බය වුණොත් මිස. ඉතින් දැන් තවත් එහාට මට යන්න බැරි නිසා මම හස්බන්ඩ් කිව්වා මට මෙතනින් මේ වැට දැලෙන් ඇතුළට යන්න කියලා. මොකද එහා පැත්තෙන් යන්න බෑ. ඒ යන්න ඕනේ තැලෙන් බහැලා. ඒක නිසා මම ඉතින් කුරුඳු ගස් අස්සෙන් රිංගලා ගියා. මේ හරියම තියෙන කුරුඳු තියෙන්නේ. මේ ටිකේම කුරුඳු දාලා තමයි තියෙන්නේ. මම කුරුඳු තලන කාලෙට ඔයාලට තව වීඩියෝ එකක් මම අරගෙන එන්නම්. ටික ඔන්න කුරුඳු කැලෙන් එළියට ආවා. ඔන්න ඔයාලට තව දෙයක් මට පෙන්වන්න තියෙනවා. I showed this to you earlier in a different way. It's okay. Let's see what this really is. මේ තියෙන්නේ බැරල් එකක්. මේක ඇතුලේ ගෝනි නූල් ඔතල රතිඤ්ඤ එල්ලනවා අපි කවුරුත් නැති වුණත් මේක සැරෙන් සැරේට පත්තු වෙනවා. ඉතින් මේක පත්තු කරන්නේ වත්තට එන රිලව්, දඬුලේන් වගේ සත්තු බය වෙනවනේ. ඒකට තමයි අපි මේක පත්තු කරන්නේ. ඒකත් පත්තු කරලා ඇවිල්ලා මේ තියෙන අපි මේසරේ කඩපු පොල් මෙයාලා මේක වේලෙනකන් මේ කම්බරේ ඇතුලේ තමයි දාලා තියන්නේ. සර්කිට් එකත් වැඩ. ඊට පස්සේ අපේ අඹ ගහේ අඹ තියනවා දැකලා අපි හිතුවා අඹ ටිකක් කඩන්න ඕන කියලා. මේ ඔයාලට පේන්නේ රම්පේ මණ්ඩියක් තියෙනවා මෙතන. මේ තියෙන කුරුඳු කෝටු. ඒ ගිය සැරේ කුරුඳු කඩපුවා. ඔන්න ඉතින් අපි අඹ කඩන්න ලේස්ති වුණා විතරයි. එකපාරටම හයියෙන් වැස්සක් වහින්න ගත්තා. I think I feel this way because I came here. It's really relaxing both mentally and physically to be here like this. මං හරිම ආසයි මේ vibe එකට. ඊට පස්සේ ඉතින් අපි වැස්ස පෑවුවට පස්සේ අඹ කඩන්න තමයි ලෑස්ති වුණේ. මේ ගහයට ඉන්නකොටත් හරිම සුවඳයි ළමයි. මේ අඹ වර්ගය නම් මම දන්නේ හරිම සුවඳ අඹ වර්ගයක්. අපි අඹ ටිකක් කැඩුවා. අපි ඉතින් දැන් යන්න තමයි හදන්නේ. ඉතින් මේ යනකොට ලොකු සියඹල ගහක් හම්බුණා. අපි ඒකෙන් සියඹලත් කෑවා. හරිම රසයි ඒ සියඹල. දැන් කියනකොටත් කටට කෙලවුණා. ඊට පස්සේ යනකොට අපිට රස පේර ගහකුත් හම්බුණා. අපි ඒකත් කාලා අපි ගියා ගෙදර කුඹුරත් බලලා එන්න. දැන් ඉතින් හොඳටම හවස් වෙලානේ. ඉතින් අපේ කුඹුරත් බලන්න ආවා. කුඹුරත් බලලා ඊට පස්සේ අපි ගෙදර යන්න තමයි මේ ලේස්ති වෙන්නේ. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්න මුලදීම කිව්වා මට අපි තායිලන්ඩ් ගිහිල්ලා ලංකාවට එනකොට මේ වීඩියෝස් ටික ගන්න බැරුණ හේතුව කියන්නම් කියලා. හේතුව තමයි
මතක් වෙනකොට දුකයි. ඉතින් ඒත් මොනවා කරන්නද? අපි ගත්ත ක්‍රීම්ස් වගේක් තිබුණා. ක්‍රීම්ස් 6ක් විතර අමතක වෙලා හෑන්ඩ් ලගේජස් වලට ඒවා වැටිලා. එයාලා ඔක්කොම ටික අපිට සැර කරලා අරගෙන ඩස්බින් දැම්ම. ඉතින් හරියම දුකෙන් තමයි එතනින් මං එළියට ආවේ. ඊට පස්සේ අපේ ෆ්ලයිට් එක ඩිලේ වුණා පැය 3ක් විතර. ඉතින් ඒක නිසා මට කිසිම වීඩියෝ එකක් ගන්න හිත දුන්නේ නැහැ. මම වීඩියෝස් ගත්තෙත් නැහැ ඉතින්. කමන්නේ ඔක්කොම වෙන්නේ හොඳටනේ කියලා හිත හදාගෙන ලංකාවට ආවා. ඊට වැඩිය දේවල් මිනිස්සුන්ට නැති වෙන නිසා අපි ඉතින් හැමදේම දරා ගන්න පුරුදු වෙන්න එපා. අනිත් එක මම වලට විශේෂයෙන් මතක් කරන ඔයාලා එහෙම එනවනම් හෑන්ඩ් ලගේජස් වලට කිසිම දෙයක් දාන්න එපා. ඔය දියර වර්ග ක්‍රීම්ස් කිසිම දෙයක් දාලා ගේන්න එපා. ඉතින් එච්චරයි. ඒක තමයි හේතුව. So now we are heading home. I thought you would also like to see the beauty of our villages like me. I'll be taking more beautiful videos soon. Please subscribe to my channel for more. Wishing everyone a wonderful day.